හරි ළමයි අපි කලින් වීඩියෝ එකකින් කතා කරා ත්‍රිකෝණමිතික ප්‍රමේයන් 1. ඉතින් අද කතා කරනවා ත්‍රිකෝණමිතික ප්‍රමේයන් 2. ඔයාලා පේනවා මේ බෝඩේ ඇඳලා තියෙනවා AB කියලා සරල රේඛාවකුයි PQ කියලා සරල රේඛාවකුයි. ඉතින් මේ සරල රේඛා දෙක එකිනෙක කැපිලා ගිහිල්ලා. මොකද මේකට කියන්නේ එකිනෙක ඡේදනය වෙලා. ඉතින් මෙන්න මේ වෙලාවට ප්‍රමේයක් තියෙනවා සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමානයි කියලා. මොනවද ප්‍රතිමුඛ කෝණ කියලා කියන්නේ? ඔයාලා ප්‍රතිමුඛ කෝණ කියන්නේ මම මේකෙම පෙන්නන්නම්. ඉතින් මෙන්න මෙතන මේ තියෙන කෝණෙයි මෙන්න මෙතන මේ තියෙන කෝණෙයි ප්‍රතිමුඛයි. මොකද ප්‍රතිමුඛ කියන්නේ මුහුණට මුහුණ තියනවා කියන එක. තව මෙන්න මෙතන මේ පැත්තේ තියෙන කෝණෙයි මෙන්න මේ පැත්තේ තියෙන කෝණෙයි මේ දෙකත් ප්‍රතිමුඛයි. ඉතින් මේ ප්‍රමේයන් කියන්නේ මෙන්න මෙහෙම රේඛා දෙකක් එකිනෙක ඡේදනය වෙනකොට මෙන්න මේ තියෙන කෝණේ මෙන්න මේ ඉස්සරහින් තියෙන කෝණේ මේ කෝණ දෙකේ අගය සමානයි කියලා. මම මෙතන කිව්වොත් මෙතන අංශක 80යි කියලා මේකත් අංශක 80ක් වෙනවා. මෙතන 100යි කිව්වොත් මෙතන 100ක් වෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රමේයන් කියන්නේ ඕක. ඉතින් මෙහෙම වෙන්න නම් අනිවාර්යෙන් මේ දෙක සරල රේඛා දෙකක් වෙන්න ඕනේ. මෙන්න මෙහෙම බැලලා වක්‍ර රේඛා දෙකක් කොහොම ඡේදනය වෙනවා තිබ්බොත් මෙන්න මේ කෝණය සමාන වෙන්නේ නැහැ කොහෙලෙවත්. ඒතකොට ප්‍රමේය තියෙන්නේ සරල රේඛා දෙකක්. සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. හරි. එහෙනම් අපි ප්‍රමේයන් තුන වීඩියෝ එකෙන් අද හම්බෙමු.